ඉතින් ඩ්‍රැගන් ෆෘට් අපි අද නිකම්ම කාලා බලමු. හරිම රසයි. ඩ්‍රැගන් ෆෘට් ගෙඩි ගත්තා, සේදුවා, දෙකට මැදින් කැපුවා. ඉතින් ওই වගේම අර පොත්ත අයින් කරලා කප් එක දාලා කන්න තියෙන්නේ. මම නම් ඉතින් සමහරක් වෙලාවට ඔහොම කපලි ගාම පොත්ත අයින් කරලා කපලි වල ෆ්‍රිජ් එකේ දාලා තියලා කූල් කරලත් කනවා. ඉතින් කොහොම හරි කමන්නේ කන්නනේ ඕනේ. හරිම රසයි. ඉතින් හරිම ගුණයි. ඩ්‍රැගන් ෆෘට් වලින් අපිට ඔය මේ ජෙලි, ජෑම් ඒ වගේ කෑම වර්ග තව අමතරව හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් අපේ ශරීරයේ තියෙන අභ්‍යන්තර තියෙන ලෙඩ වලට ගොඩාක් මේ ඩ්‍රැගන් ෆෘට් මේ උපකාරී වෙනවා. ඉතින් ඩ්‍රැගන් ෆෘට් වල විටමින් C සංඝටක මගින් මිනිසාගේ පෙනීම වර්ධනය වෙනවා. හරි ඒ වගේ ගොඩාක් මේකේ ගුණ දේවල් තියෙනවා. මම ඒවා ඔයාලට දාන්නම්. ඒකත් බලන්න. ඉතින් ඩ්‍රැගන් ෆෘට් වගේ දේවල් අපේ ආහාර වේලට එකතු කරගන්න ඕගොල්ලෝ අමතක කරගන්න එපා.